ජීවිතය ඇතුලේ ප්‍රශ්න තෙරපෙනකොට මේ වගේ මහසෑයක් ළඟට ඇවිල්ලා ඔයලා හිතන්න. මගේ ජීවිතේ නම් මේ සසරක යන නිසා ස්වාමීනි ප්‍රශ්න. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්න හැම එකකින්ම නිදහස් වුණා. මගේ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහන්. මගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හැම ප්‍රශ්නකින්ම ගැලවුණා. මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ප්‍රශ්න නැති ජීවිතයක්ම බුදුරජාණන් වහන්සේ ගත කළා. විද්‍යාචරණ සම්පන්නයි. ප්‍රශ්න කංකටොළු වෙහෙස පීඩා නැති සුන්දර නිවනට මගේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒකාන්ත කොට සුගතයි. නේක පීඩා වලින් ප්‍රශ්න වලින් ගැට ගැහිච්ච ලෝකෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. ලෝක විදූවනසේක. ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙලා ඉන්න සත්‍යයන්ව দমনය කරන්න දක්ෂ වුණේ මගේ බුදුරජාණන් වහන්සේ. අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. ප්‍රශ්න වලින් පිරිච්ච සංසාර ගමනකින් දෙව් මිනිසුන්ට එතර වෙන්න මඟ කිව්වේ මගේ බුදුරජාණන් වහන්සේ. ඒකාන්ත කොට සත්තා දේව මනුස්සානං වනසේක. අවබෝධ කරගත්ත සිරි සදහම් පද ඉතා පැහැදිලිව කියා දෙමින් ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳා ගන්නට බණ කිව්වේ මගේ බුදුරජාණන් වහන්සේ. බුද්ධ වනසේක. මේ හැම ගුණයක්ම දරා වැඩ හිඳින මගේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි භාග්‍යවන්තයි කියලා මේ සෑය ළඟ බුදු ගුණ සිහි කරන්න. මේ සෑය ළඟට ආවට පස්සේ ප්‍රශ්න නසාලු රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න. තමන්ගේ ජීවිතේ ප්‍රශ්න කංකටොළු තියෙද්දීම පිංගතුනේ අපිට තෙරුවන ඇසුරු කරගෙන තෙරුවනේ පිහිට ආශිර්වාදේ ලබා ගන්න පුළුවන් නම් ওই ප්‍රශ්නේ අසරීම අපේ ගෙවි යන කාලේ අපිට පිම්පිරෙයි. ප්‍රශ්න නිසා අපිට පිම්පිරෙන්නේ. අපිට එන කංකටොළු නිසා පිම්පිරෙන්නේ. අපේ ජීවිතේට නොසිතූ නොපැතූ විදිහට කඩාපාත් වෙන නැස්පැත්ති නිසා අපිට පිම්පිරෙන්නේ. ඒව ගැන හිත ඉන්නකොට අපිට පිම්පිරෙන්නේ. අපිට වැරදිච්ච තැන් ගැන හිත ඉන්නකොට අපිට පිම්පිරෙන්නේ. අපිට පිනක් පිරෙන්න නම් පිනක් පිරෙන හිතවිල්ලක් අපි හිතට ගන්න ඕනනේ කියලා කියන්න දන්නේ නැහැ. මොකද ඒක ධර්මයෙන් එන තීන්දුව. ඒක පුද්ගල තීන්දුවක් නෙමෙයි. ඒක ධර්මයෙන් වෙන තීන්දුවක්. ඒක අමනුෂ්‍යයෙකුගේ තීන්දුවක් නෙමෙයි. දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ තීන්දුවක් නෙමෙයි. ඒක ධර්මයේ විනිශ්චයක්. එතකොට මේ ධර්මයේ විනිශ්චය එන්නේ මොකෙන්ද? ධර්මයෙන්මයි. ඒක පුද්ගලිකුගෙන් නෙමෙයි එන්නේ. ඒ නිසා ධර්මයේ පුරුදු කරගෙන යද්දී මේ ජීවිතේ පුරුදු කරගන්න ඕනේ. ඊළඟට මං කිව්වා අපිට තියෙන ප්‍රශ්නේ අභියෝගي තමයි මේ මරණින් මත්තේ ඊළඟ ජීවිතේ. ඊළඟ ජීවිතය තුල සුගතිය, ඊළඟට ධර්මයේ හැසිරෙන ලෝකේ අපිට ඉඩකඩ තියෙන්න ඕනේ. ඒතර ඒ සියල්ල තීරණය වෙන තීරණාත්මක ජීවිතය තමයි මේ තියෙන්නේ. එතකොට මේ ජීවිතය තුල අපි ධර්මයේ හැසිරෙනවා නම්, අවංක නම්, සීලේ පුරුදු කරනවා නම්, දාන ආදී පින්කම් කරනවා නම්, නුවණින් මෙනෙහි කරනවා නම්, ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරනවා නම් ඒ ධර්මයේ විසින් තීරණය ගනිමි. මොකද ධර්මයේ ගන්න තීරණේ? ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකී. කොහොමද? චත්තං මහන්තං යථා වස්ස කාලේ. වැස්ස කාලයට කුඩේ රකින්නේ කුඩේ ඉහලාගෙන ඉන්න කෙනාවද වෙන කෙනෙක්වද? කුඩේ අල්ලාගෙන යමික් සිටීද ඔහුව රකී. කුඩේ අල්ලාගෙන සිටින්නාව රකී. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ මනවින් පුරුදු කිරීමේ අනුසස් මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියට නොයයි. එතකොට එහෙනම් අපි මේ ධර්මයේ හැසිරීමේ පින්කම් කිරීමේ අපේ එක බලාපොරොත්තුවක් විය යුත්තේ දුගතියට නොයෑම. දුගතියෙන් බේරීම, නැවත තිරිසන් අපායට නොවැටීම, නැවත නිරේක නොවැටීම, නැවත പ്രേත ලෝකයක නොවැටීම, නැවත අසුර ලෝකයක නොවැටීම. මේ අපේක්ෂාව තියෙන එක්කෙනා හිමින් හිමින් හරි ධර්මයේ ඇසිරෙනවා. ඒ මොකද හේතුව? ප්‍රශ්නේ දන්නවා. ප්‍රශ්නේ දන්න කෙනා සෙමෙන් සෙමෙන් හෝ ධර්මයේ හැසිරෙයි. ප්‍රශ්නේ දන්නේ නැති එක්කෙනා එයා ඉතින් අරුබුදයක්. එයාට Tamanටත් අරුබුදයක්, අනුන්ටත් අරුබුදයක්.